මහා පරාක්‍රමබාහු රාජමාලිගය යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර තුල දැකගත හැකි මහා පරාක්‍රමබාහු රජුගේ සත්මහල් මාලිගාවයි. පොළොන්නරු නගරයේ කේන්ද්‍රස්ථානයේ පිහිටියෙත් මිහි බවට සඳහන්. මෙම මාලිගය එහි වූ මූලික සැලැස්මට අනුව 12 වන ශතවර්ෂයේ අනුරාධපුර විජයබා මාලිගයට පඬුවස් හා යාපහුව යන මාලිගාවන්ට සමාන බවක් පැවසෙනවා. ශක්‍ර දෙවියන්ගේ වාසභවන හැඳින්වීම සඳහා යොදන වෛජයන්ත ප්‍රාසාදය යන නාමය අතීතයේදී මෙම පරාක්‍රමබාහු රාජමාලිගය හැඳින්වීමට යොදා තිබූ බවට ප්‍රකාශ වෙනවා. රජු සහ දෙවියන් සමානයයි යන සංකල්පය ඉස්මතු කරවීම සඳහා මෙවැනි නාමයක් සිය රජ මාලිගාවට යෙදවීමට රජු කටයුතු කරන්නට ඇතැයි විශ්වාස කරන අතර හෙක්ටයාර් 8.6ක පමණ වූ ආයත චතුරස්‍රාකාර භූමියක් මේ සඳහා අයත්. ඉතාමත් ඝන ශක්තිමත් ගඩොලින් නිමවා ඇති මෙම මාලිගය එකල මහල් 7කින් සමන්විතව තිබූ බවට පැවසේ. උඩුමහල් ලී බාල්ක මත ලෑලි සවිකිරීම මගින් නිමවා තිබී ඇති අතර මහල් තරණය සඳහා ගල් පඩි යොදා තිබූ බවට විශ්වාස කෙරෙනවා. තිබූ යයි කියවෙන මහල් 7න් මහල් 3ක අවශේෂ වර්තමානයේ දැකගත හැකි වන අතර දැව බාල්ක සඳහා උපයෝගී කොටගත් තව් හා බිත්ති කුහර ඝන ගඩොල් බිත්ති අතර ශේෂව පවතී. මාලිගාව ගිනිගෙන දැවීමෙන් විනාශ වූ බවට සාධක පවතී. මහා වංශයට අනුව මෙම මාලිගයෙහි කාමර දහසක් තිබූ බව කියවේ. කෙසේ වුවද මාලිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක්සේ සැලකුණද සමස්ත මාලිගා පරිශ්‍රය තුළ කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මාලිගයේ අවට නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් දැකගත හැකි වන අතර ඒවා විවිධ පූජා විනෝද කටයුතු දැසි දස්සන්ගේ ලැබුම්හල් හා ගබඩා ආදිය සඳහා යොදාගෙන ඇතැයි සැලකේ.